හරි ඉතින් ඔයාත් කලින් වීඩියෝ වල නැත්නම් අනිවාර්යෙන් කලින් වීඩියෝ එකේ උඩ වැන්න ටැග් එකෙන් බලන්න. මොකද අද කරන්නේ මේ වීඩියෝ එකේදී උන අපේ පොඩි ගැටලුවකට විසඳුමක් තමයි මේ වීඩියෝ එකේදී ගන්න. ඉතින් අනිවාර්යෙන් කලින් වීඩියෝ බලන්න මොකද්ද මේ වීඩියෝ කියලා දැනගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපි හදපු ලයිට් සිස්ටම් එකේ අපේ නයිට් රයිඩර් සිස්ටම් එක පේන්නේ අපේ යතුරුන් ගාවට පස්සේ යතුරුන් ගාම ඔන් ලයිට් ඔන් වෙන්න සුදු පාට. ඒකට අපේ නයිට් රයිඩර් සිස්ටම් එක පේන්නේ නැහැ. ඉතින් ඒකට සොලියුෂන් නැත්නම් අද ගෙනල්ලා දෙන. ඉතින් මේක තමයි අපිට අවශ්‍ය වෙන යුනිට් එක. මේක වල වෙන රිලේ එකක්. රිලේ එකෙන් පුළුවන් අපිට අවශ්‍ය විදියට අපේ නයිට් රයිඩර් ලයිට් එක අපිට ඕන නම් අපේ ඔරිජිනල් ලයිට් එක ඔෆ් කරලා පාවිච්චි කරන්න. ඉතින් ඒක කරන විදිහ අද බලමු. ඉතින් මුලින්ම අපි කලින් වගේ මූණ මේකේ පන්න ගමු. ඉතින් මේකට අපිට 14 යන සමල් ස්ක්‍රූ ක්‍රියා අවශ්‍ය වෙනවා මේක ගලව ගන්න. ඉතින් මේ විදිහට මම ගලව ගත්තට පස්සේ වල පේනවා අපේ කලින් හදපු කන්ට්‍රෝල් එක යුනිට් එක සේම මේ විදිහටම තියෙනවා. මේ තමයි ස්විච් එක අපි නිතරම ඔන් කරලා ඔෆ් කරන ස්විච් එක. ඉතින් මේක තමයි අපේ වයර් ටික. අපි මේක වයර් ටික මුලින්ම ගලව ගමු අපි කොහොමද මේක වැඩේ වෙන්න බලන්න. ඉතින් මම මේක ඩයග්‍රෑම් එකක් දාලා අවසානයේ පැහැදිලි කරනවා හරියටම කොහොමද වෙන්නේ කියලා. ඉතින් මේක තමයි අපේ ලයින් ටික. අපේ ඔරිජිනල් ලයින් එක මෙතන තියෙන. ඒ වගේම අපි දැන් රිලේ එක දාන්න ලයින් එකත් මෙතන තියෙනවා. ඉතින් මේකදී වෙන්නේ අපි දාපු නයිට් රයිඩර් සර්කිට් එකෙන් එන පවර් එක අපි මේ විදිහට රිලේ එකට මුලින්ම මම කියන්නම් මේ රිලේ එකට වයර් ටික පහ ගන්න වයර් දෙපැත්තෙන් එන්නේ මේක රිලේ එක ඔන් ඔෆ් වෙන ලයින් එක රතු පාටින් නිල් පාටින් එන්නේ අපේ කට් ඔෆ් ලයින් එක. අපි මේ ඔරිජිනල් DRL ලයිට් එක ඔන් ඔෆ් කරන ලයින් එක තමයි නිල් පාට දාලා තියෙන්නේ. මම පෙන්නන්නම් පැහැදිලිව. ඉතින් මේ විදිහට මේක නිල් පාට කියන්නේ රින ලයින් එක. රින ඔක්කොම එකයි. රින ලයින් එකට මම කොළ පාට කියන්නේ මේකේ DRL වෙන එක ලයින් එකක්. ඒ වගේම කළු පාට ලයින් එකත් DRL එකේ රින ලයින් එක. මේ විදිහට මම මේ DRL එක ලයින් එක කපාගෙන තියෙනවා. DRL එතන තමයි ස්විච් එක හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට දැන් මේ පේනවා අපේ නැනෝ කන්ට්‍රෝලර් එකේ සප්ලයි එකෙන්ම මම මේකේ රිලේ එකට දෙපැත්තෙන් දීලා දෙනවා. මේ රතු පාට රිලේ පාට දෙක තමයි රිලේ එකට සප්ලයි වෙන ලයින් එක. එතකොට රිලේ එක ඔන් වෙනවා. රිලේ එක ඔන් වුණාට පස්සේ මේ නිල් පාට ලයින් දෙකෙන් අපේ ඔරිජිනල් DRL ලයිට් එක කට් ඔෆ් වෙන විදිහට තමයි හදලා දෙන්නේ. ඉතින් ඒකට තමයි මම ඔරිජිනල් DRL ලයිට් එකේ මේ කළු පාට වයර් එක කපා ගන්න. මේ දෙකට තමයි මේ නිල් පාට දෙක සෙට් වෙන්නේ. ඉතින් හරියම සරලයි මේක. ඉතින් අර බලුවම පේනවා මම මේ ඩයග්‍රෑම් එකේ පෙන්නනවා කොහොමද මේක කරලා තියෙන්නේ කියලා. එතෙන්දී ඔයාලට පේනවා මේ නයිට් රයිඩර් සර්කිට් නැනෝ කන්ට්‍රෝල් එක මේක ස්විච් වෙනවා බැටරි හරහා. ඒ කියන්නේ මේක ඩිරෙක්ට් අපිට ඔන් ඔෆ් කරන්න පුළුවන් යතුරු නෝදා. ඉතින් ඊට පස්සේ මේක DRL ඔරිජිනල් ලයිට් එක තියෙන්නේ යතුරු හරහා වැඩ ගන්න. ඒ යතුරු හරහා එන රින ඒ විදිහටම තියෙන. ඊට පස්සේ සප්ලයි ලයින් එක තමයි මම රිලේ කරා කඩලා තියෙන්නේ. මේ විදිහට උනත් බලන්න පුළුවන් කොහොමද වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි කම්ප්ලීට්ලි අපි වැඩේ කරේ. ඉතින් මේක සරලයි. ඉතින් මේ විදිහට මම දැන් ආයෙ නැවත ෆිට කර ගන්නවා. අපි බලමු වැඩේ අපේ සාර්ථක වෙලාද කියලා. ඉතින් මේ විදිහට තමයි දැන් අපි තියෙන්නේ. දැන් වෙනද විදිහටම අපි යතුරු නොදාත් අපේ නයිට් රයිඩර් සර්කිට් එකේ ලයිට් එක ඔන් වෙනවා. ඒ වගේම අපේ ඔරිජිනල් ලයිට් එකත් DRL ලයිට් එකත් මේ විදිහට ඩියෝ එකේ ඔන් වෙනවා. ඉතින් ඒත් අපිට දැන් මේක යතුරු අපේ නයිට් රයිඩර් දාපු ගමන් අර සුදු පාට ලයිට් එක ඔෆ් වෙනවා. ඒ විදිහට තමයි හදලා දෙන්නේ. මේ අපේ ස්විච් එක දාපු ගමන් මේක යතුරු ඔන් ඔෆ් කරලා තිබ්බත් ඔන් කරලා තිබ්බත් ඒ ලයිට් එක ඔෆ් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි සරල වැඩේ කරලා දෙන්නේ. ඒ ඇත්තටම මේක හරිම වටින වැඩක්. ඉතින් ඔයා කලින් වීඩියෝ බලන තා අනිවාර්යෙන් මේ වීඩියෝ බලලා ඉන්න. ඉතින් අදත් අපි වීඩියෝත් එක්ක ගන්න සුබ දවසක්. මේ වගේ වීඩියෝස් අපි ගොඩක් අපේ channel එකේ කරලා තියෙනවා. ඉතින් ඒවත් ගිහලා බලන්න. ඉතින් ඔය channel එක තව subscribe කරන්න නැත්නම් පළදින subscribe button එක click කරලා channel subscribe කරන්න. තවත් මේ වගේ වීඩියෝස් ඉදිරියට යනවා. ඉතින් අදත් අපිත් එක්ක වාට් දවසක් අපිට යන්න ප්ලස් ඉස්සෙල්